Hello guys, welcome back to Tips with Xiaomi YouTube channel. Happy New Year for 2026. ප්‍රාර්ථනා කරනවා වගේ ගෝල් එකට යන්න පුළුවන් වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලා නොදැන කරන මෙන්න මේ වැරදි පහක් ගැන කියලා දෙන්න ආවේ. මෙන්න මේ වැරදි පහ නවත්තගත්තොත් ඔයාගේ device එකට මේ අවුරුද්ද පුරාම කිසිම damage එකකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මෙන්න මේ අලුත් අවුරුද්දේ ඔයා දන්නේ නැතුව කරන මෙන්න මේ වැරදි පහ දැන්මම නවත්තන්න. මොකද ඔයාගේ device එක වලපල්ලට යන්නේ හිමීට. ඒක නිසා ඔයාලට මේක දැනෙන්නේ නැහැ. මෙන්න මේ වැරදි පහ නවත්තගෙන ඔයාගේ device එක smoothly මේ අවුරුද්ද පුරාම අපි use කරමු. It's number 1. ඔයාත් නිතරම ඔයාගේ phone එකේ use කරපු app close කරන කෙනෙක්ද? RAM clean කරන කෙනෙක්ද? මේක ඇත්තටම දැම්මම නවත්තලා දාන්න. මොකද මේකෙදි වෙන්නේ close කරන් පස්සේ ආයෙ වට ඕන වෙනකොට ඒ app එක මුලින් ඉඳන්ම load වෙන්න වෙනවා. මේ මුලින් ඉඳන් load වෙන වෙලාවට ඔයාගේ device එකේ battery එක CPU එක නැවත use වෙන නිසා ඔයාගේ phone එක heat වෙනවා. phone එක tired වෙන එක විතරයි වෙන්නේ. දැම්මම මේ වැරද්ද නවත්තලා දාන්න. Tips number 2. ඔයාත් ඔයාගේ device එක lap එකකින් හෝ car chargers use කරලා charge කරනවද? මේක ඇත්තටම වැරදි. මේකෙදි ඔයා හිතන්නේ කොහොම හරි කමන්නේ device එක charge කරන්න කියලා හිතනවා නේද? මේක වැරදි. මේකෙදි ඔයාගේ original charger එක use කරනවට වැඩිය phone එක charge වෙන්න යන වෙලාව වැඩි. මොකද power stability කියන එක නැහැ. ඒ වගේම device එක heat වෙනවා. මොකද මේක ලොකු කාලයක් තිස්සේ charge වෙන නිසා. මෙන්න මේ වැරද්ද කරන්න එපා. හැබැයි හදිස්සියකට use කරාට අවුලක් නැහැ. daily මේ වැරද්ද කරොත් තමයි ඔයාගේ device එක ගොඩක් damage වෙන්නේ. Number 3. ඔයාත් නිතර ඔයාගේ device එකේ location, Bluetooth, data ඔන්න එක තියාගෙන ඉන්න කෙනෙක්. මෙන්න මේකේදී ඔයාගේ device එකේ battery බහින අවස්ථාව වැඩි. මොකද background run වෙන apps තියෙනවා. මේ නිසා ඔයාගේ device එකේ battery බහින්න පුළුවන්. මේක නවත්ත ගන්න ඔයාට අවශ්‍ය වෙලාවට පමණක් මේක on කරලා තියාගන්න. ඒ වගේම මේ මම කියපු Bluetooth, location, data on එකේ තියෙන අවස්ථාවද ඔයාගේ device එක heat වෙන්න පුළුවන් chance එකත් වැඩි. heat වෙනවා කියන්නේම ඔයාගේ device එක harm වෙනවා කියන එක. ඒ නිසා device එක damage වෙන්නේ නැති වෙන්න ඔයාගේ device එක use කරන්න වග බලා ගන්න. Tips number 4. ඔයත් ඔයාගේ device එකේ battery save කරන්න කියලා හිතාගෙන dark mode use කරන කෙනෙක්ද? ඇත්තටම මේකෙදි ඔයාගේ device එකේ battery save වෙන්නේ නැහැ. OLED screens තියෙන device වල මේක පොඩ්ඩක් battery save වුණා. LCD screens තියෙන devices වල මේක ඇත්තටම වෙනසක් නැහැ. screen එක dark mode, light mode use කරාට ඇත්තටම වෙනසක් වෙන්නේ නැහැ LCD screens තියෙන devices වලට. ඒ නිසා මෙන්න මේ වැරද්ද කරන්න එපා. මොකද dark mode use කරන වෙලාවට ඔයාලට brightness වැඩි කරලා use කරන්න වෙනවා. මේකෙදි ඔයාගේ battery එකට වගේම ඔයාගේ S2 මේක ගොඩක් damage කරන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ වැරද්ද කරන එකත් දැම්මම නවත්තන්න. Tips number 5. මේක නම් ගොඩක් පොඩි වෙන තමයි මේක වැදගත් වෙන්නේ. phone එක charge එකට දාලා තියෙද්දි games ගහන්න, ඒ වගේම YouTube, TikTok වල use කරන්න එපා. මේකෙදි phone එක charge වෙන ගමන් ඔයා මොකක් හරි battery ගොඩක් use වෙන apps use කරන වෙලාවට ඔයාගේ phone එක heat වෙනවා. මේ heat වෙනවා කියන්නේම ඔයාගේ device එක silently damage කරන දෙයක්. මේක දැම්මම නවත්තන්න. මොකද ඔයාගේ device එක නිරපරාධ damage වෙන්න ඕනේ නැති නිසා. ඔයාගේ device එක accident එකකින් නැති වුණා වගේ වෙන්නේ නැහැ. නමුත් අපි දවසින් දවස මේ නොදැන කරන මෙන්න මේ පුංචි වැරදි වලින් ඔයාගේ device එක දවසින් දවස damage වෙනවා. අපි මෙන්න මේ වැරදි නවත්තගෙන device එක පුළුවන් තරම් කාලයක් use කරමු. ඔයාත් මෙන්න මේ වැරදි පහ කරනවද? එහෙනම් දැම්ම මේ ටික නවත්තන්න. මේ වැරදි වලින් ඔයා කීයක් කරනවද කියලා යට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ අපි නොදැන කරන මෙන්න මේ පුංචි වැරදි වලින් අපි දන්නේම නැතුව අපේ device එක ටිකින් ටික damage වෙනවා. මේ damage වෙනවා කියන්නේ ඒක ඔයාගේ pocket එකට තමයි ඒකේ අලාභය දැනෙන්නේ. අපි එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මතක් කරලා like කරලා subscribe කරලා තියාගන්න.